මිස් මේ හඳුන්කුරු තියනවා ගන්නවද? මේ මම්මයි හදන්නේ මේවා. අපේ ගෙදර මම්මා හදනේවා මිස්. අනේ සෝරි ඉතින් මට හඳුන්කුරු ඕනේ නෑනේ. හඳුන්කුරු ඔව් ගත් එකක් එහෙමම තියෙනවා. අනේ මිස් එපා කියන්න එපා පින් සිද්ධ වෙනවා. අද දවසේටම බිස්නස් එකක් කරගන්න බැරි වුණා. මේ විකුණන හඳුන්කුරු පෙට්ටි වලින් හම්බෙන කීයකින් හරි තමයි මිස් මගේ දරුවන්ගේ බඩගින්නර නිමන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මිස්. මහත්තයා ගහකින් වැටිලා. එයා එක්තැන් වෙලා ඉන්නේ. එයාව බලාගන්නේ, දරුවෝ බලාගන්නේ. හැමදේම කරන්නේ මිස් මම මේ හඳුන්කුරු හදලා විකුණලා. මහත්තයාට දරුවෝ බලාගන්න බැරි නිසා මට එයාව දාලා යන්න බෑ. මිස් මාව තේරුම් ගනී කියලා හිතලා කිව්වේ. මට කාටවත් කියන්න බෑ. ඒත් අද මගේ දරුවන්ට කන්න දෙන්න මට බඩු ගෙදරට ගෙනියන්න විදියක් නෑ මිස්. මං හිඟා කනව නෙමෙයි. මේ මගේම දෙයක් කරලා මම මේ කීයක් හරි හොයන්න හදන්නේ. මහත්තයාට දරුවෝ බලා ගන්න බෑනේ. ඒකයි මම රස්සාවකට යන්න නැති පුළුවන් නම් මගෙන් හඳුන්කුරු පෙට්ටි දෙකක් ගන්න මිස්. මට ඒ හොඳටම ඇති. මට නිකන් සල්ලි එපා. මං එහෙම හිඟා ගන්නෑ මිස්. මමත් හරි ආසයි ගෑණියෙක් විදියට ජීවත් වෙන්න කෙලින් හොඳ තියාගෙන. කීයක් හරි හොයාගෙන. ඒකයි මම මේව දරුවොත් එක්ක ඉඳගෙන හදලා පුළුවන් වෙලාවට ගිහිල්ලා විකුණන්නේ. අද වැස්ස නිසා මට කීයක්වත් හොයාගන්න බැරි වුණා. ඒකයි මිස් මම මෙහෙම ආවේ. කමන්නේ මිස් ඕන් නැත්තම් ඉතින් කමන්නේ මිස්. ගොඩක් ස්තුතියි කතා කරාට. මිස්ගේ වැඩ ටික පැත්තක දාලා මාත් එක්ක. එහෙමද? මෙහෙමයි. අමාරු කාලේ ජීවිතේ හැමෝටම තියෙනවා. කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න හැමෝටම එනවා. ඔයාටත් ඔයාගේ ජීවිතේ අමාරුම කාලයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔයා වැටෙන්න එපා. මොකද ඔයා ඔයාන විදිහට ඔයා ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් ඔයාට ඔවිත වැඩි දෙයක් කරගෙන තැනකට එන්න පුළුවන් වෙයි. මම ඔයාගේ හඳුන්කුරු ගන්න නැතුව මට ඔයාට කීයක් හරි දෙන්න පුළුවන් බැරි නෑ. මෙහෙමයි. ඔයා සමහරට ඇත්ත කියනවද බොරු කියනවද කියන්න මන් දන්නේ නෑ. ඇත්ත බොරු කියනවා නම් ඒකේ විපාක ඔයාට. හැබැයි මං අනිවාර්යෙන්ම ඔයාට උදව් කරනවා. මොකද මේ ඔයාට මට නිකන් සල්ලි දීලා යවන්න පුළුවන්. මට හඳුන්කුරුව ලුමනාවක් නෑ. මට කීයක් හරි දෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔයා අර හිඟා කන තත්ත්වයටපත් වෙනවා. නිකන් ඔයා අනුන්ගෙන් නිකන් සල්ලි ඉල්ලුවා ගත්තා වගේ තත්ත්වයකටපත් වෙනවා. එහෙම වෙන්න ඕනේ නෑ නේද ගෑණියෙක්. ඔයා ගොඩක් ශක්තිමත් ගෑණියෙක්. මම ඔයාගෙන් හඳුන්කුරු පෙට්ටි 10ක් විතර ගන්නම්. එතකොට ඔයාට අද බිස්නස් එකක් වෙලානේ. ඔයා හැම වෙලේම ඔළුවේ තියාගන්න ඔයත් ව්‍යාපාරිකාවක්. ගෑණියෙක් කියන්නේ ප්‍රශ්නවලදී වැටෙන්න ඕනි කෙනෙක් නෙමෙයි නංගි. නැගිටිමු. ආයි නැගිටිමු. මොකද හැම ගෑණියෙකුටම ලොකු ශක්තියක් තියෙනවා. දරුවෝ බලාගෙන, ගෙවල් දොරවල් බලාගෙන ලොකු දෙයක් කරන්න හයියක් තියෙනවා ගෑණියෙකුට. ඒ අතින් ඔයාට ඒ හයිය ඕනටත් වැඩිය තියෙනවානේ. අපි දෙයක් කරමු කවදා හරි මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හඳුන්කුරු ව්‍යාපාරේ දියුණුවෙන් දියුණුවටමපත් වෙන්න කියලා. මාන්සි වෙන්න තව ටිකක් කල් යද්දි බිස්නස් හදාගත්ත ඇතුවා කඩවල් ටිකකට එහෙම දාන්න බැලුවේ නැද්ද? ඒ වගේ බලන්න. කඩවල් ටිකක් බලන්න. ලොකු ස්ටොක් එකක් එකපාර දෙන්න පුළුවන් නෝට එතකොට හදලා. ඒ වගේ දෙයක් කරලා ගොඩ යන්න. අපි ගෑනු මෙහෙමයි අපිට ප්‍රශ්න එන කාලේ එනවා. මටත් ප්‍රශ්න තියෙන කාලේ තිබිලා තියෙනවා. ඉතින් ඔයා ඇත්තටම හිතින් වැටෙන්න එපා. හරියයි. ඒක දුක් විඳින කාලේ චුට්ටක් ආවට ජීවිතේ ඔයාට එළිය වැටෙන කාලෙකුත් එයි. දරුවෝ බලාගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන් කාලයක්. ඒ කාලෙ වෙනකන් පොඩක් අල්ලගෙන යන්න. වැටෙන්න එපා එහෙම කියලා. ඔයාට මේ ඕමනාවක් වුණොත් මොන වෙලාවක හරි බිස්නස් එකක් වුණ නැත්නම් හරි මෙතෙන්ට එන්න. අනිවාර්යෙන් මම ඔයාගෙන් ගන්නම්. හරි. මට ඕමනාවක් වුණොත් යන්නම් ඉන්නකෝ. ඔයාට මං සල්ලි දෙන්නම්. හඳුන්කුරු පැකට් 10ක් විතර මට දෙන්න. මේ වැටෙන්න එපා. ඉතින් අපි දෙයක් කරමු. ඔයාට දෙයනේ කියලා මොනවා හරි දෙයක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ හයිය ඔයාට තියෙන. ඔයා වගේ ගෑණියෙකුට ඒ දේ කරන්න බැරි කමක් නැහැ. වැටෙන්න එපා. ඔයා හරි දේ ඔයාට කරන්න පුළුවන් දේ ඔයා තෝරගන්න විතරයි ඕනේ. දවසක ඉතින් මාව බලන්න එන්න ජීවිතේ හැම පැත්තෙම දිනලා. ඔයාගේ ව්‍යාපාර දියුණු කරගෙන දවසක එන්න බලන්න. මමත් බලාගෙන ඉන්නවා එහෙම දවසක් ඔයාට උදා වෙයි කියලා වගේ මං හදවතින්ම ඔයාට සුබ පතනවා. එහෙම දවසක් ඔයාගේ ජීවිතේට ඔයාට එන්න කියලා. අනේ ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා මිස්. මේ කාලේ හැටියට කවුරුත් එහෙම අපි වගේ කෙනෙක් තේරුම් ගන්න. ඇත්ත මිස් කියපු දේවල් ටික මට ගොඩාක් වටිනවා. කිසිම දවසක මම මගේ ජීවිතේ අමතක කරන්නේ මේ විදිහට නෙමෙයි. කවදා හරි මම මිස්ස බලන්න එනවා. මීට වැඩිය මගේ ජීවිතේ දිනලා හැම දෙයක්ම දිනලා මං එනවා දවසක මිස්ස බලන්න. මගෙන් කවදා හරි දවසක මිස්ට උමනාවක් උදව්වක් ඕනිනොත් එදාට දෙවෙනි පාර හිතන්නේ නැහැ මං උදව්ව කරනවා.
ඕනිම උදව්වක් කරනවා මිස් මං. කවදා හරි දවසක ඒ වගේම මිස් කිව්වා වගේ මම්මගේ ජීවිතේ දිනනවා ගෑණියෙක් විදියට කවදාවත් මං වැටෙන්නේ නැහැ. මගේ දරුවෝ දෙන්නටයි මහත්තයටයි දරුවන්ට හොඳ අම්මෙක් වෙලා මහත්තයට හොඳ බිරිඳක් වෙලා මං ගොඩක් හයිය ගෑණියෙක් විදියට ජීවිතේ දිනනවා මිස්. බුදු සරණයි මං ගිහින් එන්න. නෑ මට එහෙම උදව්වක් ඕනේ නෑ. ඒත් ඔයාට පුළුවන් දවසක ජීවිතේ දිනලා ඔයා වගේ තව මිනිසෙකුට ගොඩ එන්න උදව් කරන්න. අද ඔයා ඉඳපු තත්ත්වය, ඔයා විඳින දුක, ඔයා විඳින ප්‍රශ්න ඔයාට තේරෙන නිසා කවදා හරි දවසක ඔයා ජීවිතේ දිනන්න. ගෑණියෙක් විදියට හයියෙන් ජීවිතේ නැගිටින්න. හැමදේම ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය හැමදේම ඔයා ගෑණියෙක් විදියට ශක්තියෙන් ළඟා කරගන්න. අන්න එහෙම වුණ දවසකට ඔයා අද මේ ඉන්න තත්ත්වේ ඉන්න තව මිනිසෙකුට ඔයා උදව් කරන්න. එතකොට තවත් මිනිසෙක් ඔයා නිසා ජීවිතේ දිනයි. අන්න ඒ තත්ත්වෙන් කෙනෙකුට උදව් කරන්න. එක මිනිසෙක් තව මිනිසෙකුට උදව් කරගන්නවා නම් නංගි මේ ජීවිතේ ගොඩාක් දුප්පත් මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු ලස්සන ජීවිතයක් ගත කරනවා. ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙනවා. වැඩේ කියන්නේ කෙනෙක් තව කෙනෙකුට උදව් කරනවා හරි අඩුයි. ඔයා මතක තියාගන්න ඔයා අතීතයේ ඔයා ගොඩාක් දුක් විඳලා තමයි නැගිට්ට කියලා දවසක දිනු වෙච්ච දවසක. අන්න එදාට ඔයාගේ අතීතේ මතක් කරලා තව මිනිස්සුෙකුට උදව් කරන්න. ඒ හොඳටම ඇති. මට කරන ලොකුම උදව්ව එච්චරයි. ඔයා වෙනුවෙන් මං වෙනුවෙන් ඔයා උදව්වක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ උදව්ව තවත් නැති මිනිස්සෙක් වෙනුවෙන් කරන්න. ඒක ලොකු පිනක්.